මම ටෝනි ප්‍රනාන්දු පොදු වෙදමුදුව ප්‍රධාන ලේකම් අද දින තව විශේෂ කටයුත්තකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අධ්‍යාපන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂක අධ්‍යාපන හමු වුණා. ඒ හමු වුණ ප්‍රධානම හේතුව උනේ දැන් මේ මාසේ 30 වෙනිදා කෝල් කරලා තිනවා සීලම හෙදෙදියන්ට හෙද විදුහල් ආචාර්යවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට. ඒකට කැඳවලා තියෙන්නේ 2023 කැඳවපු ඇප්ලිකේෂන් කැඳවපු හෙදෙදියන්ට විතරයි. එතකොට 2024 25 මේක සුසුකම් ලැබපු හෙදෙදියන්ට යම් අසාධාරණයක් සිදු වෙන පිළිබඳව දැනුම් දෙන්න තමයි මෙතනට පැමිණියේ. එතනදී අපිට ඒ සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටියේ ඒ වෙලාවේ තිබුණු තනතුරු වලට හිග තනතුරු වලට අදාළව තමයි 2023 විභාගයේ කැඳවුවේ. මේකෙන් මෙම විභාගයෙන් ඒ අය පමණක් බඳවාගෙන ඉතාම විශාල හෙදාචාරවල හිගයක් පවතින නිසා ඒ ඊළඟ මොහොතේම නැවත ඔය 2024 25 සුසුකම් ලැබපු හෙදෙදියන්ට ආචාර්යවරුන් සඳහා විභාගය පවත්වනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තව ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේකත් අර කල්පනාකරන පුහුණුව පරක්කු වෙන්න සිදු වුණා වූ අදිසි අස්තමකින් සිදු වුණා වගේ මේ 30 වෙනිදාත් සමහර වෙලාවට මේක කල් යන්න ඉඩ තියෙනවා. ඒක තාක්ෂණික හේතුවක් නිසා හෝ යම් අයගේ බලපෑම් නිසා හෝ වෙනස් වුණාට ඊටාම ඉක්මනින් මේ විභාගය පවත්වන්න කියලා අපි තරයේම රජයට දන්වා සිටිනවා. මොකද මේ මෙතරම් ආචාර්යවරුන්ගේ හිගයක් පවත්වද්දී එක දවසක් හරි මේ විභාගය පරක්කු වෙනවා කියලා කියන්නේ තව විශාල ප්‍රමාණයක් හෙද විදුහල් වලට ආචාර්යවරුන් අඩු වෙනවා. ඒ අඩු වෙන එක වළක්වන්න ඒක දන්වන්න තමයි ප්‍රධාන වශයෙන් බලධාරීන් දැනුවත් කරන්න තමයි අපි පැමිණියේ. ඒ නිසා සියලුම හෙදෙදියන්ට දන්වා සිටින්නේ අරකට දුන්න පිළිතුර තමයි 2023 තිබුණ වේකසි වලට ප්‍රමාණයට කැළපෙන විදිහට තමයි මේ විභාගයේ කැඳවලා තියෙන්නේ. ඒකම ඉතුරු වේකසි ප්‍රමාණය මේවා කරගන්න 2024 25 සුසුකම් ලබන හෙදෙදියන්ට නැවත විභාගයේ කැඳවනවා. ස්තුතියි.